ලෞතුරා බුදුරජාණන් වහන්සේ මව් තල් ගහ වෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ මව් තල් ගහ වෙනවා. ඒ තල් ගහ අනු පිළිවෙලට අවසන් වෙනවා. තල මල පිපිලම අවසන් වෙනවා. තල මල පිපිල අවසන් වෙනවා. මග ගහ කපාගෙන නැතුව තියෙනවා. එතකොට රහතන් වහන්සේලාට අඩුපාඩුකම් තියෙනවා. දසවිධ බල Tamanට අහිමි වෙච්ච එක රහතන් වහන්සේලාට පෙනෙනවා. ලෞතුරා බුදුවරයා නිර්වාණයට දොරටුව විවෘත කරලා දෙව් බඹුන්ට අභිධර්මයේ දේශනා කරලා තමන් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ලෙස තලමල පුප්පවාගෙන අවසන් වෙනවා. රහතන් වහන්සේලාද ඒ මග ගමන් කළ යුතු බව ලෞතුරා බුදුරජාණන් වහන්සේ යාන 3ක් දේශනා කරනවා. සතර අපායේ සිටින කට්ටියන්ට ත්‍රිපිටකය දීලා තියෙනවා. බුදුවරු රහතන් වහන්සේලා හරි අමාරුවෙන් තල්ලට බිමට දානවා. පළ සහිත ගෙඩි බිමට දානවා. තවත් ගස් හැදෙනකම් බලාගෙන ඉන්නවා. මොන ගස්ද? නිර්වාණයට පැමිණෙන ගස්. නිර්වාණයට පැමිණෙන ගස්. පළ සහිත ගස් නිර්මාණය වෙනකම් මව්තල් ගහ බලාගෙන ඉන්නවා. මව්තල් ගහ කවදක හරි තලමල පුප්පන දවසට තමන්ගේ වටේම තල් වනාන්තරයක් තියෙනවා. තමන්ගේ වටේම තල් වනාන්තරයක් තියෙනවා. මව්තල් ගහට කරන ගෞරවයක් වශයෙන් ලෞතුරා බුදුවරුන්ට කරන ගෞරවයක් වශයෙන් තමනුත් පළ සහිත ගෙඩි බිම දමා තමනුත් අවසන් තලමල පිප්පිය යුතු වෙනවා. මේ කට්ටිය යන මග වැරදි වෙනවා. ප්‍රඥා පාරමීලා. මව්තල් ගහ කියලා කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වෙනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගේ කට්ටිය කොච්චර ඉන්නවද කියලා ඇහුවොත් මෙත්බෝසතුන් ලෞතුරා බුද්ධත්වයට දක්වාම ලෞතුරා බුදුරජාණන් වහන්සේ වූ ගෞතමයන්ගේ කට්ටිය උප්පත්තිය ලබනවා. මෙත්ත මෛත්‍රී නමින් බුදු වෙන්න ඒ කාන්තවම ඔහුට රාජකාරියක් කරන්න තියෙනවා. ලෞතුරා බුදු ගෞතමයන්ගේ පස්සේ උප්පත්තිය ලබන්නා වූ සියලු සත්වයෝ මෙත් බෝධිසත්වයෝ ගෞතම බුදුන්ගේ වීර්ය අවසන් කරන මාර්ගය පෙන්විය යුතු වෙනවා. ගෞතම බෝධිසත්වයන්ගේ වීර්ය මාර්ගය අවසන් කරන විදිය ගෞතම බුදුන්ගෙන් පස්සේ උප්පත්තිය ලබන සියලු සත්වයන්ට මෙත් බෝධිසත්වයෝ පෙන්විය යුතු වෙනවා. ඒක අවසානයේ මෛත්‍රී නමින් Tamanට බුදු වෙන්න තියෙනවා. අවසානයේ මෛත්‍රී නමින් Tamanට බුදු වෙන්න තියෙනවා. ගෞතම බෝධිසත්වයන්ගේ කාලේ ඉඳලා ආපු කට්ටිය බුදුන් නොදකපු බුදුන් මුණ නොගැසිච්ච කට්ටිය තවමත් උපදිමින් පවතිනවා. බුදුන් මුණ නොගැසුණු කට්ටිය තවමත් උපදිමින් පවතිනවා. ඔවුන්ට වීර්ය ශේස්ත්‍රයක් පවතිනවා. ඔවුන්ට වීර්ය ශේස්ත්‍රයක් පවතිනවා. ප්‍රඥාව අවශ්‍ය වෙනවා. ප්‍රඥාවත් එක්ක සියලු සත්වයේ උප්පත්තිය ලබනවා. නමුත් වීර්ය කරන තැන සමහරක් වෙලාවල් වලට අතුරුදහන් වෙනවා. ඒ අතුරුදහන් වෙච්ච වෙලාවට මෙත් බෝධිසත්වයේ යඩි ඇවිල්ලා වීරයට දොරටුව විවෘත කරනවා. ඒක 180 වෙනවා. සෝබාදහමේ න්‍යාය ධර්මයක් තියෙනවා. කය අවසන් කරන්න පුළුවන් වෙනවා. ඒ වුණාට මම අවසන් කරන්න බැරි වෙනවා. කාටවත් කිසි කෙනෙකුට. කිසිදු විද්‍යාඥයෙකුට කිසිම මහාචාර්යවරයෙකුට උගතෙකුට මම අවසන් කරන්න බැරි වෙනවා. කය අවසන් කරන්න පුළුවන් වෙනවා. කය අවසන් වීම තල් ගහේ අවසානේ නොවන. අර උඩින් උපමා කරපු තල් ගහ මම වෙනවා. මම අවසන් කරන්න බැරි වෙනවා. කය අවසන් කරන්න පුළුවන් වෙනවා. ඒ වුණාට තල් ගහ මිය දුණු නැති බව Tamanට තේරෙනවා හීනකට ඇතුළු වුණාට පස්සේ. ඉවර නැහැ. මන්ට තාම ජීවිතයක් තියෙනවා කියලා ඔහෙ ගමන් කර. හීනේ ඇතුළේ. නිවන් දැකපු කෙනාට තල මල දකින්න එක මොහොතකට අවස්ථාව තියෙනවා. ඊට පස්සේ උනේ මොකද්ද? ගියේ කොහෙද කියලා හොයාගන්න බැරි වෙනවා. ඒක පරිණිර්වාණය වෙනවා.